ඉතින් මෙයාලගේ ක්වොලිටිස් නෑ. ඒ ක්වොලිටිස් වල තමයි මම හරි කැමති. ඉතින් හරි හොඳ කෙනෙක්. ගොඩක් අය මට ඇත්ත පෙන්නලා දෙන්න හැදුවත් මං ආදරෙන් අන්ධ වෙලා හිටපු හින්දා මං ඒව විශ්වාස කරේ නැහැ. ඇත්තටම ඒ මිනිස්සෙක් නෙමෙයි, අමනුස්සෙක්. මගේ මුළු ජීවිත කාලෙම මං එයා වෙනුවෙන් කැප කළා. ඉසුරු ලොකහෙට්ටිආරච්චි කියලා කියන්නේ නවපරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. මෑතකදී ඔහු ගැන ගොඩක් කතාබහට ලක්වුණේ නවක රංගන සහ නර්තන ශිල්පිනියක් වන දේශානී නිහාරා සමග ප්‍රසිද්ධියේ පැවැත් වූ පෙම් සම්බන්ධතාවය නිසාමයි. මීට ටික කාලයකට ඉහතදී ඉසුරු තරින්දි ප්‍රනාන්දු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය ප්‍රසිද්ධියේමයි. නමුත් සුළු කාලයක් තුළදී තරින්දි ඔහුගෙන් ඉවත් වුණා. ඊට ටික කාලයකට පසුව ඉසුරුව ටීවී වැඩසටහන්වල බර්ත්ඩේ පාටි සහ වෙනත් උත්සව අවස්ථාවලදී අපිට මුණ ගැසුණේ දේශානී නිහාරා සමග. මගේ ක්වොලිටිස් නෑ. ඒ ක්වොලිටිස් වල තමයි මම හරි කැමති. ඉතින් හරි හොඳ කෙනෙක්. තමන්ට ගැළපෙනම සහකාරිය ලැබුණු බව සඳහන් කරමින් ඔහු ප්‍රසිද්ධ මාධ්‍යයේ නිහාරව හඳුන්වා දුන්නා. දේශානී නිහාරා තම ෆේස්බුක් පිටුවෙන් වේදනාත්මක සටහනක් මීට සුළු මොහොතකට පෙර ප්‍රසිද්ධියට පත් කර තිබුණා. උපුටා ගැනීමක්. සමහර මිනිස්සු අපේ ජීවිතවලට එන්නේ වෙස්වලාගෙන, ඇත්ත සතාව හංගගෙන, ආදරේ කිය රඟපාගෙන අවංක හිත් එක්ක සෙල්ලම් කරන එක. ඇත්තටම මං ඒ වගේ මිනිස්සුන්ට කියන්න ඕන නම දන්නේ නැහැ. හැබැයි මට ඒ වගේ අය මිනිස්සු කියලා නම් හිතන්න අමාරුයි. මගේ ජීවිතයේ එක්තරා කාල සීමාවකදී මටත් ඒ වගේ කෙනෙක් හමු වුණා. නොසැහෙන්න ආදරේ කරා, විශ්වාස කරා. මගේ ජීවිතේ වටිනම කියන දේවල් මට කැප කරන්නත් සිද්ධ වුණා. හැමෝම මට බැන්නා, මාව විවේචනය කරා, මට දොස් කිව්වා. මගේ දෙමාපියන්ටත් දොස් කිව්වා. ඒ වගේම මට හොඳත් කිව්වා, අවවාදත් දුන්නා. මම දන්න අඳුරන ගොඩක් මිනිස්සු මට කතා කරා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි. මොනම හේතුවකට වුණත් ඇත්ත පෙන්වන්න ගොඩක් උත්සාහ කරාට අපි කවුරුත් අවංකව ආදරය කරනකොට අන්ධ වෙනවනේ. මටත් උනේ ඒකයි. ඒ වගේ මිනිස්සුන්ට අපි කොච්චර වටිනාකමක්, ආදරයක්, ගෞරවයක් දුන්නත් මනුස්සකමක් ගෑවිලාවත් නැති වුන් වගේ හැසිරෙන්නේ පවටද කියන්න මම දන්නේ නැහැ. තිරිසනුන් වගේ Tamanගේ ගැහණිය ළඟ ඉද්දිත් මොකක් හරි අරමුණකට වෙනත් ගෑනු හොයාගෙන යන්නේ. කොච්චර වුණත් කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැති නිසා වෙන්නේ නැති නේද? මේක මගේ පෞද්ගලික කාරණාවක් වුණත් සෝෂල් මීඩියා වල දවස් ගණන් මාස ගණන් කතා කරපු දෙයක් හින්දායි මම මේ පෝස්ට් එක දාන්නේ. ඉතින් බොහොම වේදනාත්මක කාලේ වකවානුවකට පස්සේ මම තේරුම් ගත්ත එකම දේ තමයි අපි ආදරේ කරන්න ඕන, කැප වෙන්න ඕනේ Tamanට කියලා ආත්ම ගරුත්වයක් තියෙන මිනිහෙක්ට විතරයි කියන එක. උපුටා ගැනීම අවසන්. ඔබ ආදරය කරන කලාතරු ගැන තොරතුරු ඉක්මනින්ම දැනගන්න අපේ YouTube channel එකත් subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ අදහස් යටින් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.